ආයුබෝවන් කොහොමද ඔයාලට මම අද ඔයාලට අරගෙන ආවේ පික් අ කාඩ් රීඩින් එකක් ෆයිල්ස් 3ක් තියෙනවා මේ ෆයිල්ස් 3 දිහා හොඳට බලන්න ටික වෙලාවක් අරගෙන මේ රූප 3 දිහා හොඳට බලාගෙන ඉන්න ඊට පස්සේ මේ රූප 3න් වඩාත්ම හිත යන රූපයට අදාළ රීඩින් එක බලන්න ඔයාට තව ෆයිල් එකකට හිත යනවා නම් තෝරගත්ත ෆයිල් එකත් එක්කම ඒ අදාළ රීඩින් එකත් බලන්න මොකද ඒකටත් ඔයාට ආස හිතුණා කියන්නේ ඒ රීඩින් එකත් ඔයාට අදාළ වෙන නිසායි. අද මම ඔයාලට කියන්නේ ඔයාලගේ past, present, future කියන තුනට අදාළව ඒ කියන්නේ අතීතය, වර්තමානය, අනාගතය කියන තුනට අදාළව මික්ස් රීඩින් එකක්. ගොඩාක් ලොකුවට නම් මම මේ වීඩියෝ එකේ එක්ස්ප්ලেইন කරන්නේ නැහැ මොකද ඩිසෙම්බර් මන්ත් එකට අදාළ කලෙක්ටිව් රීඩින් එකේ මම ලොකු විස්තරයක් කරලා තියෙනවා. නොබලපු කෙනෙක් ඉන්නවනම් ගිහිල්ලා ඒ රීඩින් එක බලන්න. නමුත් ඕගලන්ගේ අතීතය, අනාගතය, වර්තමානය කියන තුනට අදාළව මම මේ රීඩින් එක කරන්නේ. හොඳයි එහෙනම් අපි බලමු ෆයිල් නම්බර් 1 තෝරපු අයට අදාළ රීඩින් එක මොකක්ද කියලා. හරි ෆයිල් නම්බර් 1 තෝරගත්ත ඔයා ගොඩාක් සුවපත් වෙන කාලයක් තමයි මේ ගත කරමින් ඉන්නේ. ඔයාගේ මානසික අතින් තමයි ඒ සුවපත් වීම ඔයාට සිද්ධ වෙන්නේ. ඒ වගේම ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් හරහා තමයි ඔයා මේ කාලේ යන ගමන් තමයි ගත කරන්නේ. ඒ කියන්නේ ඔයා යම්කිසි පරිවර්තනයකට ලක් වෙමින් ඉන්නේ. රීබර්ත් එකක් වගේ. ඒ කියන්නේ මෙච්චර කාලයක් ගත කරපු ජීවිතෙන් ටික ටික වෙනස් වෙලා වෙනස් කෙනෙක් විදිහට ඉදිරියට යන්න ප්ලෑන් කරන ගමන් තමයි ඔයා ඉන්නේ. ඔයා පහුගිය කාලෙදි ගොඩක් දේවල් නිහතමානීව නිශ්ශබ්දව දරාගෙන ඉඳලා තියෙනවා. නමුත් දැන් ඔයා ඒ දරා ගැනීම වලට පිළිතුරු දෙන කාලයක් තමයි පටන් ගන්නෙ. අපි බලමු ඔයාලගේ past energy එක කොහොමද කියලා. ඒ කියන්නේ අතීතය කොහොමද කියලා. අතීතයේ ඔයා ගොඩාක් බලාපොරොත්තු බලාගෙන හිටපු කෙනෙක්. හොඳට ආදරය දෙන, කරුණාව දෙන, ඉතාමත් හොඳට අනිත් අය විශ්වාස කරගෙන හිටපු කෙනෙක් ඔයා. නමුත් ඔයාට ඒකට ලැබුණේ කලකිරීමක් විතරයි වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාට දුක හිතුණ, හිත රිදුන දේවල් ඔයා වැඩිය කතා කරලා නැහැ කා එක්කවත්. ඒවා ඔයාගේ හදවත පතුලෙම රඳවාගෙන ඉඳලා තියෙනවා අතීතයේදී. ඊට පස්සේ අපි බලමු දැන් present situation එක කොහොමද කියලා. present situation එකේදී දැන් ඔයා ටික ටික අවදි වෙන ගමන් තමයි ඉන්නේ. ඒ කියන්නේ ඔයාට වඩා වැදගත් හැම දෙයකටම වඩා මානසික නිදහස කියලා ඔයා තේරුම් අරන් ඉන්නේ. ඒ නිසා ඔයා දැන් ඉදිරියට කා ගැනවත් හිතලා දුක් වෙන්න දරා ගන්න කාලය නාස්ති කරන්නේ නැහැ. ඔයාගේ නිදහස සතුට වෙනුවෙන් තමයි ඔයා ඉදිරියට වැඩ කරන්නේ. ඒ වගේම ඔයා දැන් කළ යුතු දෙයක් තමයි ඔයාට තියෙන ෆේක් කනෙක්ෂන්ස් කට් කරන්න ඕනේ. ඔයාට තේරෙනවා නම් මෙයා මට ලෝයල් නෑ කියලා මෙයා මට බොරු කරනවා කියලා මොන විදිහේ සම්බන්ධතාවයක් ඇතුලේ වුණත් ඒ දේවල් වලින් අයින් වෙලා ඉන්න බලන්න. ඒ වගේම self respect එක ප්‍රොටෙක්ට් කරන්න පටන් ගන්නවා ඔයා මේ කාලේ. ඔයා ඔයාව පහත් කරගන්නේ නැහැ. මෙච්චර කල් එහෙම වුණා නම් ඉදිරියට එහෙම වෙන්නේ නැහැ. ඔයා ඔයාට ගරු කරන්නේ නැති මිනිස්සුන්ගෙන් ඈත් වෙනවා. මොකද කාට වුණත් තමන්ගේ ගෞරවය තමයි ගොඩක් වැදගත්. තමන්ට ගරු කරන්නේ නැහැ, තමන්ව අගයක් නැහැ කියලා තේරෙන තැන් වලින් ඉවත් වෙන එක තමයි හොඳම දේ. අපි බලමු ඔයාගේ ෆියුචර් එනර්ජි එක කොහොමද කියලා. ඉදිරියට ඔයාට ක්ලියර් ඩිසිෂන් එකක් ගන්න වෙනවා. ඒක රිලේෂන්ෂිප් එකක්, ජොබ් එකක්, එක්ක ලයිෆ් පාත් එකක් මොකක් හරි දෙයක් සම්බන්ධව වෙන්න පුළුවන්. ඒ ඩිසිෂන් එක කොච්චර පේන්ෆුල් වුණත්, කොච්චර දුක වුණත් ඒකෙන් පස්සේ ඔයාගේ හොඳම කාලය ආරම්භ වෙනවා. ඒකේ කිසිම සැකයක් නැහැ. ඒක අලුත් ආරම්භයක්, නිව් බිගිනින් එකක්. ඒක හරිම පීස්ෆුල් කනෙක්ෂන් එකක්, කාම් ලව් එකක් වෙන්න පුළුවන්. ඒ වගේම ඉමෝෂනලි සේෆ් එන්වයරන්මන්ට් එකක් ඔයාට හැදෙනවා. මේක මේ ලොකු හැපිනස් එකක් නෙමෙයි. නමුත් මේක ඔයාගේ ආත්මයම සුවපත් වෙන විදිහේ ලැබීමක්. ඉතින් ඔයාට මට දෙන්න තියෙන ඇඩ්වයිස් එක තමයි ඔයා ඔයාව ගොඩක් විශ්වාස කරන්න. ඔයාගේ දේවල් අනිත් අයට ඕනවට වඩා එක්ස්ප්ලেইন කරන්න යන්න එපා.
ඒ කියන්නේ ඔයා සුවපත් වෙනවා, ඔයා මානසික අතින් හොඳ මට්ටමකින් ඉන්නවා, ඔයා හරි සැනසීමෙන් ඉන්නවා. මේ වගේ දේවල් අනිත් අයට එක්ස්ප්ලেইন කරන්න යන්න එපා. ඒ වගේම තමයි නිශ්ශබ්දතාවය තමයි ඔයාගේ හොඳම පවර් එක කියලා කියන්න ඕනි දැන්. ඒක නිසා නිහඬව ඔයාගේ ගමන ඔයා යන්න කාටවත් ඔයා කිසි දෙයක් ඔප්පු කරලා පෙන්වන්න යන්න අවශ්‍ය නැහැ. ඉතින් ඕක තමයි ෆයිල් නම්බර් 1 සිලෙක්ට් කරපු ඔයාට මම දෙන රීඩින් එක. ඉතින් ෆයිල් නම්බර් 1 සිලෙක්ට් කරපු ඔයාලගේ හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. දැන් බලමු ෆයිල් නම්බර් 2 තෝරගත්ත ඔයාලට තියෙන රීඩින් එක. ඔව් කියන්න ඕනේ මේ වෙලාවේ මම දැක්කා 11:11 ෆයිල් නම්බර් 2 රීඩින් එක කියන්නේ යද්දිම ෆයිල් නම්බර් 2 රීඩින් එක කියන්නේ යද්දිම මම දැක්කේ 11:11 වෙලාව. ඒක ඒන්ජල් බ්ලෙසින් එකක් කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ බ්ලෙසින් එක ඔයාලටත් තියෙනවා. ඔයාලගේ ඉදිරි කාලේ ඉතාම සුබ වෙයි. thank you universe. 11:11 දැක්කට හම්බෙන් හරි. එහෙනම් ඒකත් ඉතින් මම බ්ලෙසින් එකක් විදිහට ඔයාලට මේ වෙලාවේ කියනවා. මම ඒ දැක්ක දේ. හරි එහෙනම් ඔයා මේ වෙලාවේ ඩිසිෂන් ක්‍රොස් රෝඩ් කරගෙන ඉන්න කාලයක් තමයි ඉන්න කෙනෙක්. ඒ කියන්නේ ඔයාගේ ලයිෆ් එකේ දෙමගක් තියෙනවා. ගමන් දෙකක් තියෙනවා. පැති දෙකක් තියෙනවා. ඒ කියන්නේ නිතරම ඔයා හිතනවා හදවතද මොළයද? එහෙම නැත්තම් නවතිනවද අත්හරිනවද? මේ වගේ දේවල් ඇතුලේ දෝලණය වෙනවත් ඔයා මේ දවස්වල. අපි මුලින්ම බලමු past energy එක. ඒ කියන්නේ අතීතේ මොන වගේද කියන එක. අතීතයේ ඔයා ගොඩක් දැඩි හැඟීම් තිබ්බ කෙනෙක්. ඒ වගේම හොඳ ස්ට්‍රෝං ඇටැච්මන්ට් එකක් තිබිලා තියෙනවා. ඒ වගේම ඔයාට තිබිලා තියෙනවා කර්මයට අදාළ කෙනෙක්ගේ කනෙක්ෂන් එකක්. ඒ කියන්නේ කර්මානුරූපීව ඔයාට ලැබිච්ච කනෙක්ෂන් එකක්. සංසාර ගනුදෙනුවක් වගේ එකක්. ඒ කියන්නේ අර පසුපස එනවා කියලා කියන්නේ. සංසාර ගනුදෙනු. අන්න ඒ වගේ කනෙක්ෂන් එකක් තමයි ඔයාට තිබිලා තියෙන්නේ. මේක ආදරය සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. වෙන මොකක් හරි හිතවත්කමක් සම්බන්ධයක් මොකක් හරි වෙන්න පුළුවන්. කර්මානුරූපී කනෙක්ෂන් එකක් ඔයාට තිබිලා තියෙනවා. ඔයා මේක අතෑරියොත් මට මොනවා වෙයිද කියලා බය වුණ කාලයක් තිබිලා තියෙනවා අතීතයේදී. රෙඩ් ෆ්ලැග්ස් දැක්කත් ඔයා ඒව ඉග්නෝර් කරලා තියෙනවා. ඒ කියන්නේ ඔයාට කොච්චර වැරදි දැක්කත් ඒකට කමක් නෑ. ඔයාට කවුරු වැරදි කරත් කමක් නෑ. මට මොනවා වුණත් කමක් නෑ. මට මෙයා ඕනේ කියලා හිතන් හිටපු කාලයක් ඔයාට තියෙනවා. ඉතින් ප්‍රසන්ට් සිටුේෂන් එක දැන් තත්ත්වය ගැන කතා කරොත් දැන් යුනිවර්ස් එක ඔයාට කියන්නේ ඔයාට හැමදාමත් කන්ෆියුස් වෙලා ජීවත් වෙන්න බෑ. මේකෙන් වෙන්නේ ඔයා මානසික අතින් දුර්වල වෙන එක. ඔයා කොච්චර ප්‍රශ්න ආවත් මේක අල්ලන් ඉන්න try කරන කෙනෙක්. ඉතින් ඔයාට පුළුවන් කතා කරලා තියෙන දේවල් ක්ලියර් කරගන්න. ඒ වගේම ඔයාට රියල් ෆේසස් එළිවෙන කාලයක් මිනිස්සුන්ගේ හැංගිලා තිබ්බ තොරතුරු වගේ දේවල් ඔයාට දැනගන්න ලැබෙනවා. ඒ දේවල් එළි වෙනවා. ඒ කියන්නේ මිනිස්සුන්ගේ සැබෑ ස්වරූපය ඔයාට අඳුරගන්න පුළුවන් වෙන කාලයක් මේක ප්‍රසන්ට් සිටුේෂන් එක. අපි බලමු ෆියුචර් එනර්ජි එක කොහොමද කියලා. ඉදිරියේ එනර්ජි එක කොහොමද කියලා. ඔයා හොඳ ඩිසිෂන් එකකට ඉදිරියේදී එනවා. ඔයාට ඒක හරියනවා අනිවාර්යයෙන්ම. ඔයා හිතන තරම් අමාරු නෑ ප්‍රශ්න විසඳ ගන්න. අනික ඔයා ඔයාගේ හිතේ තියෙන දේවල් විවෘතව කතා කරොත් ගොඩක් දේවල් ක්ලියර් කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔයාගේ කරියර් එක පැත්තෙන් තව මීට වඩා උනන්දු වුණොත් ගොඩාක් වාට ඉස්සරහට යන්න පුළුවන් ඔයා කරන දේවල් අතින්. ඒ කියන්නේ මොන හරි රැකියාව වෙන්න පුළුවන්, බිස්නස් එකක් වෙන්න පුළුවන්, එක්ක ඔයා ඉගෙන ගන්න දෙයකට යොමු වෙලා එහෙම කරන කෙනෙක් නම් ඒ දේවල් අතින් ගොඩක් ඔයා හැබැයි උනන්දු වුණොත් සාර්ථක වෙන්න පුළුවන්. ඔයාට දෙන්න තියෙන ඇඩ්වයිස් එක තමයි කිසිම දෙයකට බය වෙන්න එපා. විශේෂයෙන් ඔයාගේ ජීවිතය සම්බන්ධ දේවල් වලදී සතුට සැනසීම වගේ දේවල් වලදී ඒ වගේම අනිත් අය වෙනස් වෙනකන් ඔයාගේ කාලේ නාස්ති කරන්න එපා. එයාලා වෙනස් වෙන්නේ නැත්නම් ඔයා වෙනස් වෙන්න. කාලේ නාස්ති කරන්න නම් එපා. ඔයා දැනටමත් දන්නවා ඔයා මොකද්ද කරන්න ඕනි කියලා. ඒ නිසා මොලෙන් හිතලා කල්පනා කරලා ඒ විදිහට වැඩ කරන්න කියලා තමයි ඔයාට කියන්න තියෙන්නේ. ඉතින් ෆයිල් නම්බර් 2 සිලෙක්ට් කරපු ඔයාලගේ ඉදිරි ජීවිතය සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ෆයිල් නම්බර් 3 සිලෙක්ට් කරපු ඔයාලගේ රීඩින් එක තමයි දැන් කියන්න යන්නේ. මේ ෆයිල් එක සෙලිබ්‍රේෂන් එනර්ජි තියෙන ෆයිල් එකක්. ඔයාගේ ලයිෆ් එක තව මීට වඩා සාර්ථක කරගන්න තමයි
ඔයා නිතරම try කරන්නේ. ඉතින් pile number 3 select කරපු ඔයාලා ගොඩාක් සාර්ථකත්වය කරා යනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම ඔයාලා නිතරම ජොලිය චිල් එකේ ඉන්න කැමති කට්ටිය. ඉතින් ඔයා ගොඩක් විනෝදයෙන් ගත කරයි ඔයාගේ ජීවිතේ ඉස්සරහට. අපි බලමු past energy එක ඔයාගේ අතීතයේ තිබ්බ energy එක කොහොමද කියලා. ඔයා ගොඩාක් sacrifice කරපු කෙනෙක්, අනිත් අය වෙනුවෙන් කැපකිරීම කරලා තියෙනවා ගොඩක්. අනිත් අයගේ සතුට වෙනුවෙන් දේවල් කැප කරලා අතහැරලා බලන් ඉඳලා තියෙන කෙනෙක් ඔයා. ඉතින් ඔයාට හොඳට ඉවසීම තියෙන කෙනෙක්, ඉවසීම හොඳට ප්‍රැක්ටිස් කරපු කෙනෙක් ඔයා. ඒ වගේම ප්‍රමාද වෙලා ආපු බ්ලෙසින් එකකට මුහුණ දුන්න කෙනෙක් වෙනවා ඔයා. ඔයාට ගොඩාක් දේවල් ලැබුණේ පරක්කු වෙලා වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔයාට හිතුණා මට වාසනාව නැද්ද කියලත්. ඒ ඔයා අතීතයේ හිතපු විදිහ. නමුත් දැන් present situation එක බලමු. දැන් යුනිවර්ස් එක ඔයාට උදව් කරනවා, විශ්වයේ ආශිර්වාදය ඔයාට තියෙනවා. ඔයාට නොදන්නා සපෝට්ස් ලැබෙනවා, නොදන්නා අයගේ ඔයා බලාපොරොත්තු නොවුණු විදිහේ උදව් උපකාර හම්බ වෙනවා. ඒ වගේම ඔයාට හදිස්සි අවස්ථා හම්බ වෙනවා. ඒ දේවල් හොඳ පැත්තට තමයි ලැබෙන්නේ. ඒ වගේම ඔයාට invitations, messages, offers, good news වගේ දේවල් ලැබෙයි. ඒ දේවල් ලැබෙන්නේ එක්ක ඔයාගේ career එක පැත්තෙන් වෙන්න පුළුවන්, ආදරේ පැත්තෙන් වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් financial side එකෙන් වෙන්නත් පුළුවන්. ඉතින් අවධානයෙන් ඉන්න මේ දේවල් සම්බන්ධව මොනවාම හරි ඔයාට මේ වගේ good news ලැබෙන්න පුළුවන්. අපි බලමු දැන් ඔයාගේ future energy එක කොහොමද කියලා. ඉදිරියට ඔයාට තියෙනවා celebration moments. ඒ වගේම ඔයාගේ ජීවිතේ milestone achievement එකක් තියෙනවා. සමහර විට ඔයා අවිවාහක කෙනෙක් නම් ඔයා විවාහ වෙයි, එක්ක ඉගෙන ගන්න කෙනෙක් නම් ඒ අතින් ජයග්‍රහණයක් ලැබෙයි, වැඩ කරන කෙනෙක් නම් ඒ සම්බන්ධයෙන් ඒ ස්ථානයේ උසස් වීමක් හරි ඔයාට ලැබෙයි. ඉදිරියට තියෙනවා ඒ වගේ achievement එකක්. ඒ වගේම ඔයාගේ ලොකු බලාපොරොත්තුවක් ඉදිරියේදී ඉෂ්ට වෙනවා. විශ් එකක් ෆුල්ෆිල් වෙනවා. ඒ කියන්නේ ඔයාට තිබ්බ ලොකු විශ් එකක් ඉෂ්ට වෙනවා ඉදිරියේදී අනිවාර්යෙන්ම. ඔයා ඉදිරියේදී අනිවාර්යෙන්ම ස්පොට්ලයිට් එකකට එනවා. ඔයාගේ ජීවිතේ හොඳ සංදි ස්ථානයකට ඔයා ඇවිල්ලා හිට ගන්නවා. මේක තමයි මගේ නියම පොයින්ට් එක කියලා. ඒ වගේම self confidence rise වෙනවා. ඔයාගේ self confidence තිබ්බේ නැත්නම් ඒ දේවල් වැඩි දියුණු වෙනවා ඉදිරියේදී. ඔයාට මට කියන්න තියෙන you made it කියලා තමයි ඉතින් මේ වෙලාවේ. ඔයාට දෙන්න තියෙනවා හැබැයි පොඩි ඇඩ්වයිස් ටිකක්. ඔයාට ලැබෙන දේවල් ගැන වරදකාරී හැඟීමක් තියාගන්න එපා. අපි කියන්නේ නිකන් හම්බෙන අශ්වයාගේ දත් ගණන් කරන්න එපා කියලා. අන්න ඒ වගේ ඇඩ්වයිස් එකක් තමයි මට ඔයාට දෙන්න තියෙන්නේ. ඒ වගේම තමයි තව ඔයා ඔයාවම සමරන්න. ඔයාගේ පොඩි ජයග්‍රහණ හරි තියෙනවා නම් ඒව හරි ඉහළින් සෙලිබ්‍රේට් කරන්න. ඒ වගේම තමයි ඔයාට දෙන්න තියෙන ලොකුම ඇඩ්වයිස් එක වෙන්නේ අනිත් අය සතුටු කරන්න, අනිත් අයට ගැළපෙන්න, ඒගොල්ලන්ගේ මට්ටමට යන්න කියලා ඔයාගේ හැකියාවන්, අදහස්, හීන, ඔයාගේ වටිනාකම අඩු කරගන්න එපා. ඒක තමයි ඔයාට දෙන්න තියෙන ලොකුම ඇඩ්වයිස් එක pile number 3. එහෙනම් pile number 3 ඔයාලගේ ජීවිතේ ඉස්සරහට සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හොඳයි එහෙනම් අද දවසේ pile reading එක කොහොම තමයි මම අරගෙන ආවේ. ඔයාට දැනෙන දෙයක් කියවුණා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකකුත් දාගෙන යන්න. ඒ වගේම තමයි මේක පොදු රීඩින් එකක්, ජෙනරල් රීඩින් එකක්. හැමෝටම ගලපන්න තමයි කරලා තියෙන්නේ. ඇඩ්වයිසර්ස් හිතට ගන්න, ඉදිරියට වෙන දේවල් ගැන හිතන්න, අතීතයේ පාඩමක් කරගෙන. ඉතින් විශ්වය හැම වෙලේම අපිට දෙයක් කියනවා, අපි ඒක අහන්න ලෑස්තිද කියන එක තමයි අපි හිතලා බලන්න ඕනේ. එහෙනම් ඉතින් තවත් වීඩියෝ එකකින් ඉක්මනින් හම්බ වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.